1942 වසරේ අප්‍රේල් මාස 5 වන දින ජපන් අධිරාජ්‍ය නාවික හමුදාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවට දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන්ගේ මූලික ඉලක්කය වුණේ කොළඹ වරාය. ප්‍රහාරය ආසන්න වශයෙන් මිනිත්තු 20ක් පැවතුණා. නමුත් එතරම් කෙටි කාලයක් තුල වරාය ගින්නෙන් හා සුන්බුන් වලින් පිරී ගියා. ආරම්භක ප්‍රහාරයේදී මුළු මරණ සංඛ්‍යාව 569ක් ඉක්ම වූ බව වාර්තා වෙනවා. මෙම ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යයන්ට අවම වශයෙන් ගුවන් යානා 27ක් අහිමි වුණා. ගුවන් නියමුවන් 17 දෙනෙකු මිය ගියා. දින කිහිපයකට පසු ත්‍රිකුණාමලයට දෙවැනි ප්‍රහාරය එල්ල වූ අතර එය මරණ සංඛ්‍යාව තවත් වැඩි කළා. ලංකාවට එල්ල වූ ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවේ. එය මාස 5කට පෙර පැසිෆික් සාගරයෙන් ආරම්භ වූ විශාල ජපන් ප්‍රහාරයක කොටසක්. ජපනුන්ගේ පරමාර්ථය වුණේ ශ්‍රී ලංකාව යටත් කර ගැනීමයි. නමුත් ඔවුන්ට එය සපුරා ගැනීමට නොහැකි වූයේ මෙම ප්‍රහාරය පිළිබඳව දැනුම් දුන් එක් දක්ෂ මිනිසෙක් නිසයි. ඔහු බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ ස්ක්වෝඩ්‍රන් ලීඩර්වරයෙක් ලෙස සේවය කළ ලෙනාඩ් බර්චෝල්. ජපනුන්ගේ ප්‍රහාරවලින් තම යානය ගිනිගනිමින් තිබියදී ඔහු මෙම අනතුරු ඇඟවීම ශ්‍රී ලංකාවට ලබා දී තිබුණා. එම පණිවුඩය ලංකාව සම්පූර්ණ විනාශයෙන් බේරා ගන්නට හේතු වුණා. 1941 දෙසැම්බර් 7 වන දින උදෑසන ජපන් ගුවන් යානා ප්‍රහාරක බලෑනිය ඇමරිකානු නාවික කඳවුරක් වන පර්ල් වරායට ප්‍රහාරයක් එල්ල කළා. එම ගුවන් යානා ප්‍රහාරක බලෑනිය ගුවන් යානා ප්‍රවාහන නැව් 6කින් සමන්විත වූ අතර ලෝකයේ බලවත්ම නාවික ගුවන් බලකාය වුණා. පර්ල් වරායට පහර දීමෙන් පසු ජපන් හමුදා අග්නිදිග ආසියාව ආක්‍රමණය කරන්න පටන් ගත්තා. ඔවුන් සිංගප්පූරුව 1942 පෙබරවාරි 15 වන දින යටත් කරගත්තා. පෙරදිග ඉන්දියානු දූපත් නැත්නම් ඉන්දුනීසියානු දූපත් මාර්තු මුල යටත් කරගත්තා. මාර්තු අගවන විට ජපන් ජාතිකයන් ඉන්දියන් සාගරයට ඇතුළු වී සිටියා. ඔවුන්ගේ මීළඟ ඉලක්කය වුණේ ලංකාව. එයට හේතුව ලංකාව යුද මරමස්ථානයක් වීම. එනම් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ මැද පෙරදිගට සහාය දැක්වූ මිත්‍රපාක්ෂික සැපයුම් මාර්ගවල මැදේ පිහිටා තිබීම. කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන්ගෙන් බ්‍රිතාන්‍ය රාජකීය නාමික හමුදාව මුළු නැගෙනහිර ඉන්දියන් සාගරයම පාලනය කළා. ජපන් ජාතිකයන්ට ලංකාව උදාසීන කිරීමට හෝ අල්ලා ගැනීමට හැකිනම් මිත්‍රපාක්ෂිකයන්ට ඉන්දියාවට සැපයුම් යැවීමේ හැකියාව අහිමි කළ හැකි බව ඔවුන් දැන සිටියා. මැද පෙරදිග තෙල් සැපයුම අවහිර කළ හැකි බව ඔවුන් දැන සිටියා. ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන හමුදා ප්‍රවාහන නැව් අප්‍රිකාව වටා දිගු මාර්ගයකට යොමු කිරීමට සිදුවන බව ඔවුන් දැන සිටියා. එබැවින් ජපන් ගුවන් යානා ප්‍රහාරක බලෑනිය අහඹු ප්‍රහාරයක් සිදු කිරීමට නොව සැලසුම්ගත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පැමිණෙමින් සිටියා. ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය නාවික බලය විනාශ කිරීම සහ ලංකාව හුදකලා කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වුණා. 1942 අප්‍රේල් මාස පළමු සතිය වන විට ජපන් බලෑනිය ගිනිකොන දෙසින් ළඟා වෙමින් තිබුණා. බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවට සාගරයේ හෝඩුවාවක් සොයා ගැනීමට හැකි වී තිබුණේ නැහැ. ස්ක්වෝඩ්‍රන් ලීඩර් ලෙනාඩ් ජෝසප් බර්චෝල් යනු රාජකීය ගුවන් හමුදාවේ සේවය කළ කැනේඩියානු නිලධාරියෙක්. ඔහු ලංකාවේ දකුණු වෙරළේ කොග්ගල හමුදා කඳවුර පාදක කරගත් අංක 413 ස්ක්වෝඩ්‍රනයේ කොන්සොලිඩේටඩ් PBY කැටලිනා ගුවන් යානයක නියමුවා. කැටලිනා යානය සෙමින් ගමන් කළ දිගුදුර ඔත්තු බැලීමේ ගුවන් යානයක්. එයට සන්නාහයන් නොතිබූ අතර සැහැල්ලු ආරක්ෂක මැෂින් තුවක්කු කීපයක් පමණයි තිබුණේ. එහි එකම ශක්තිය වූයේ පැය 20ක් දක්වා අහසේ රැඳී සිටීමට සහ සාගරයේ විශාල ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීමට ඇති හැකියාවයි. 1942 අප්‍රේල් 4 වන දින උදෑසන බර්චෝල් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ 10 දෙනා සාමාන්‍ය ඔත්තු බැලීමේ ගුවන් ගමනක් සඳහා පිටත් වුණා. ඔවුන්ගේ මෙහෙයුම වූයේ ලංකාවට ගිනිකොනින් සතුකුම් 400ක් පමණ ගමන් කර සතුරු නැව් ගමනාගමනයන් වාර්තා කිරීමයි. පළමු පැය කිහිපය තුළ ගුවන් ගමනේ කිසිදු විශේෂ සිදුවීමක් සිදු වුණේ නැහැ. දක්නට ලැබුණේ හිස් ඉන්දියන් සාගරය පමණයි. දල වශයෙන් දහවල් 4ට පමණ කාර්ය මණ්ඩලය ආපසු හැරීමට සූදානම් වන විට ගුවන් විදුලි කාර්මිකයා අසාමාන්‍ය සංඥා හඳුනාගත්තා. එවිට බර්චෝල් විසින් පරීක්ෂා කිරීම සඳහා ගමන් මඟ වෙනස් කළා. වලාකුළු අතර හිඩසක් කරහා ඔහු දුටුවේ අතිවිශාල ජපන් නාවික බලකායක්, ගුවන් යානා ප්‍රවාහන නැව් 4ක්, යුද නැව් 2ක්, රූස 3ක් සහ බොහෝ විනාශකාරී නැව් වයම දෙසින් ගමන් කරමින් සිටින බවයි. ඔවුන්ගේ ගමන් මඟ කෙලින්ම ශ්‍රී ලංකාව දෙසට.
ඔවුන්ගේ වේගය නොට් 20ක්. බර්චොල් වහම තේරුම් ගත්තේ ජපන් බලඇනිය පැය 24කටත් අඩු කාලයකින් ලංකාවට ළඟා වන බවයි. කොළඹ හා ත්‍රිකුණාමලයට ඒ පිළිබඳව කිසිදු අදහසක් තිබුණේ නැහැ. ඔහු තම ගුවන් විදුලි කාර්මිකයාට කේතාංකිත අනතුරු ඇඟවීමක් වහාම යැවීමට නියෝග කළා. පළමු කේතාංකිත පණිවිඩය දහවල් 4:05ට යවනවා. එහි සඳහන් වූයේ සතුරු බලඇනිය දිශාව අංශක 155ක්, දුර සැතපුම් 360ක්, ගමන් මඟ වයම දෙසට නොට් 20ක වේගයක් යනුවෙන්. මෙම පණිවිඩය කොළඹ රාජකීය නාවික හමුදාවේ සංඥා මධ්‍යස්ථානයට ලැබුණා. නමුත් සම්ප්‍රේක්ෂණය කෙටි. ජපන් බලඇනියේ ගුවන් විදුලි අන්තර්ග්‍රහණ පද්ධතියද කැටලිනා යානයේ සංඥාව හඳුනාගත්තා. මිනිත්තු කිහිපයක් ඇතුළත ජපන් ගුවන් යානා ප්‍රවාහන නැව්වලින් මිත්සුබිෂි A6 M0 ප්‍රහාරක යානා 6ක් දියත් කළා. ඔවුන් අහස උසට ප්‍රයාසර කළා. ඒවා කෙලින්ම කැටලිනාවේ පිහිටීම දෙසට ගමන් කළා. බර්චෝල් දැන සිටියේ තම යානයට ප්‍රහාරක යානා පරාජය කළ නොහැකි බවයි. හැරී යාමෙන්ට පළක් නොවන බව ඔහුට වැටහුණා. ජපන් ජාතිකයන් දැනටම ඔහුගේ යානයේ පිහිටීම ගැන දැන සිටින බව ඔහු තේරුම් ගත්තා. ඔහු තීරණයක් ගත්තා. ඔහු තම ගුවන් විදුලි කාර්මිකයාට දිගටම ලංකාවට මෙම අනතුර පිළිබඳව සම්ප්‍රේක්ෂණය කරන ලෙස නියෝග දුන්නා. ඊළඟ මිනිත්තු කිහිපය තුළ මිත්සුබිෂි A6 M0 යානා ලංවන විට කැටලිනාව ජපන් බලඇනියේ පිහිටීම, ගමන් මඟ, වේගය සහ සංයුතිය ලංකාවට දැනුම් දී අවසන්. මෙම විකාශනය කොළඹට මෙන්ම ප්‍රදේශයේ බ්‍රතාන්‍ය නැව් කීපයකටද ලැබී තිබුණා. දහවල් 4:18ට පමණ ජපන් මිත්සුබිෂි A6 M0 යානා කැටලිනාවට පහර දුන්නා. කැටලිනාවට නැවත නැවතත් ප්‍රහාර එල්ල වුණා. පියාපත් සහ කඳේ ගිනි ඇති වුණා. බර්චෝල් ගුවන් යානය අතහැර දමන ලෙස නියෝග කළා. කැටලිනාව සාගරයට කඩා වැටුණා. කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් හැර අනිත් අය බේරුණා. ඔවුන් පිම්බෙන බෝට්ටු දෙකක නැගී දිවි ගලවා ගත්තා. ජපන් යානා ඉහළින් පියාසර කළා. එක් යානයක් දිවි ගලවාගත්තන් දෙසට මැෂින් තුවක්කු ප්‍රහාරයක් එල්ල කළද කිසිවකට වැදුනේ නැහැ. මිනිත්තු කිහිපයක් ඇතුළත ප්‍රහාරක යානා ඔවුන්ගේ ගුවන් යානා ප්‍රවාහන නැව් වෙත ආපසු හැරී ගියා. දිවි ගලවාගත් පිරිස පැය 24ක් පමණ සාගරයේ පාවෙමින් සිටියා. ජපන් නැවකින් ඔවුන් දැක සිරකරුවන් ලෙස අල්ලාගෙන රැගෙන ගියා. ඔවුන් සිරබාරයට පත්වන විට මෙම ජපන් ආක්‍රමණය ගැන අනතුරු ඇඟවීම යවා අවසන්. කොළඹ බ්‍රතාන්‍ය නාවික අනදන නිලධාරීත්වය ක්‍රියාත්මක වීමට අවශ්‍ය තරම් තොරතුරු ලබාගෙන තිබුණා. බ්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නැගෙනහිර බලඇනිය අඩ්මිරාල් සර් ජේම්ස් සමර්විල් යටතේ කොළඹ නොව මාලදිවයින ආසන්නේ නැංගුරම්ලාව තිබුණා. පෙර දිනම සමර්විල්ට ජපන් ප්‍රහාරයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් ලැබී තිබුණා. බර්චෝල්ගේ පණිවිඩය එම තර්ජනය තහවුරු කළා. බලඇනිය දකුණු දෙසට යාත්‍රා කළා. අපේක්ෂිත ජපන් ප්‍රහාරයෙන් ඉවතට. කොළඹදී ගුවන් ආරක්ෂාව ඉහළින්ම තර කරා. වරාය අර්ධ වශයෙන් හිස් කළා. 1942 අප්‍රේල් 5 වන දින උදෑසන 7:30ට ජපන් රේඩාර් බ්‍රතාන්‍ය නැව් හඳුනාගත්තා. උදෑසන 7:45ට ජපන් ගුවන් යානා ප්‍රවාහන නැව්වලින් ප්‍රහාරක ගුවන් යානා 127ක්, බෝම්බ හෙළන යානා, ටෝපිඩෝ බෝම්බ හෙළන යානා සහ සීරෝ යානා පිටත් වුණා. ඔවුන් කොළඹට ළඟා වූයේ 8:30ට පමණ. වරාය තවමත් වෙළඳ නැව් සහ සුළු යුද නැව් කීපයකින් පිරී තිබුණා. බ්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් හරිකේන් සහ හුල්මාර් යානා ගුවනට නැග්ගා. කොළඹ අහසේ දරුණු ගුවන් සටනක් ඇති වුණා. නමුත් ජපන් ජාතිකයන් පළපුරුදුයි. ඔවුන් පර්ල් වරාය, ඩාවින් සහ සිංගප්පූරුවට පහර එල්ල කර තිබුණා. ඔවුන්ගේ බෝම්බ හෙලීමේ නිරවද්‍යතාවය මාරාන්තිකයි. බ්‍රතාන්‍ය විශාල නැව් දෙකක් වන ඩෝසෙට්ෂයර් සහ කෝන්වෝල් කොළඹට දකුණින් මුහුදේ තිබියදී හඳුනාගෙන මිනිත්තු කිහිපයක් ඇතුළත ගිල්වා දමන්න ජපනුන් සමත් වුණා. එහිදී නැවියන් 400කට වැඩි පිරිසක් මිය ගියා. වරායේ සන්නද්ධ වෙළඳ නෞකාවක් වූ HMS හෙක්ටර් බෝම්බ හෙලීමෙන් ගිලී ගියා. භාණ්ඩ ප්‍රවාහන නැව් කීපයක් ගිනිගත්තා. මෙම ප්‍රහාරය මිනිත්තු 20ක පමණ කාලයක් පැවතුණා. ජපන් ජාතිකයන්ට ගුවන් යානා 16ක් පමණ අහිමි වුණා. බ්‍රතාන්‍යයන්ට 27ක් අහිමි වුණා. නමුත් නැගෙනහිර බලඇනිය ජපනුන්ගේ ප්‍රධාන ඉලක්කය වරායේ තිබුණේ නැහැ. එය බේරී තිබුණේ බර්චෝල්ගේ අනතුරු ඇඟවීම නිසායි. අප්‍රේල් 9 වන දින ජපන් ජාතිකයන් ත්‍රිකුණාමලයට ප්‍රහාරයක් එල්ල කළා. පැරණි ගුවන් යානා ප්‍රවාහන නැවක් වූ
HMS හර්මිස් මුහුදට යවා තිබුණද එය හඳුනාගෙන විශාල ජීවිත හානි සහිතව ගිල්වා දමන්නට ජපනුන් සමත් වුණා. ඔස්ට්‍රේලියානු නැවක් වූ HMS වැම්පයර්ද ගිලී ගියා. ත්‍රිකුණාමලයට පහර දීමෙන් පසු ජපන් බලෑනිය ඉවත් වී ගියා. ඔවුන්ට නැගෙනහිර බලෑනිය විනාශ කිරීමට නොහැකි වුණා. ලංකාව බ්‍රිතාන්‍ය පාලනයේ තව දුරටත් පැවතුණා. 1942 අප්‍රේල් මාසයේදී ලංකාවට එල්ල වූ ජපන් ප්‍රහාරවල අවසන් ගණනය බ්‍රිතාන්‍ය නාවික වාර්තාවල ලේඛනගත කර තිබෙනවා. කොළඹ ප්‍රහාරයෙන් පමණක් මුළු මරණ සංඛ්‍යාව තහවුරු කළ මරණ 569කට වැඩි. ඉන් 37 දෙනෙක් වරායේ රාජකීය නාවිකයන්, 23 දෙනෙක් වරායේ නැංගුරම්ලා සිටියේදී නැව්ගිලි මියගිය වෙළඳ නාවිකයින්. රාජකීය ගුවන් හමුදාවේ සහ නාවික ගුවන් අංශයේ අවම වශයෙන් ගුවන් කාර්ය මණ්ඩල සමාජිකයන් 27 දෙනෙක් මිය ගිහින් තිබුණා. ඔවුන්ගෙන් 17 දෙනෙක්ගේ නම් සටහන් වෙනවා. කොළඹ සිවිල් ජීවිත හානි අඩු නිරවද්‍යතාවයකින් වාර්තා වෙනවා. වරායේ නිලධාරීන් 37ක් මියගිය බව සඳහන් වෙනවා. පසුව කර විමර්ශනවලදී එම සංඛ්‍යාව 85 දක්වා ඉහළ නැංවූ අතර එයට කම්කරුවන් සහ අසල පදිංචිකරුවන් ඇතුළත් වුණා. ත්‍රිකුණාමල ප්‍රහාරයෙන් තවත් අලාභ හානි සිදු වුණා. HMS හර්මිස් ගිලී යාමෙන් පමණක් නැවියන් 307 දෙනෙක් මිය ගොස් තිබුණා. HMS වැම්පයර් නැව ගිලී යාමෙන් තවත් 9ක් එයට එකතු වුණා. නාවික කඳවුර අසල සිවිල් වැසියන් දුසිම් ගණන් මිය ගියා. ජපන් ජාතිකයන්ගේ අලාභය අවම වුණා. ගුවන් යානා 30කට අඩු සංඛ්‍යාවක් සහ ගුවන් නියමුවන් 100කට වඩා අඩු පිරිසක් ඔවුන්ට අහිමි වන්නට ඇති. නමුත් උපාය මාර්ගික ප්‍රතිඵලය ජපන් ජයග්‍රහණයක් වුණේ නැහැ. සති කිහිපයක් ඇතුළත වරායන් නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ලංකාව යුද්ධයේ ඉතිරි කාලය සඳහා ප්‍රධාන මිත්‍රපාක්ෂික කඳවුරක් ලෙස දිගටම පැවතුණා. ලෙනාඩ් බර්චෝල් ජපානයේ යුද සිරකරුවෙක් ලෙස දිනපොතක් තබා ගත්තා. 1943 අප්‍රේල් මාස එක් සටහනක ඔහු ලියා තිබුණේ මම මගේ රාජකාරිය කළා. අනතුරු ඇඟවීම යවුවා. ඊට පස්සේ වුණ දේ මගේ යතේ නැහැ. ඔහු මාස 45ක් සිරගතව ගත කළා. 1945 අගෝස්තු මාසයේදී ඔහු නිදහස් කළා. යුද්ධයෙන් පසු ඔහුට කීර්තිමත් පියාසර කුරුසය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නියෝගය පිරිනැමුවා. යුද්ධයෙන් පසුව ජපන් නාවික ලේඛන වලින් හෙළි වූයේ පර්ල් වරාය ප්‍රහාරයට නායකත්වය දුන් අඩ්මිරාල් ජුයිචි නගුමෝ වාර්තා කොට ඇත්තේ ඔහුගේ ප්‍රධාන ඉලක්කය කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ බ්‍රිතාන්‍ය නැගෙනහිර බලෑනිය විනාශ කිරීම බවයි. නගුමෝ ප්‍රකාශ කළේ ඔවුන්ගේ ප්‍රහාරයට බලෑනිය හසු වුවහොත් ලංකාව උදාසීන කළ හැකි වනු ඇති බවයි. එය ඉන්දියන් සාගරයේ ඉන්දියාව සහ නැගෙනහිර අප්‍රිකාවට එරෙහි වැඩිදුර ජපන් මෙහෙයුම් සඳහා උපකාරී වන බව ඔවුන් දැනගෙන සිටියා. 1942 අප්‍රේල් 4 වන දින දහවල් 4:05ට තනි ඔත්තු බැලීමේ ගුවන් යානයක් ඉන්දියන් සාගරයේ බලවත්ම සතුරු බලඇණිය හඳුනාගත්තා. එහි නියමුවා තමා දඩයම් කරනු ලබන බව දැන සිටියද ගුවන් විදුලි නිශ්ශබ්දතාවය බිඳ දැම්මා. ඔහුගේ ගුවන් යානයේ වෙඩි තබා බිමහිලන තෙක් ඔහු සම්ප්‍රේක්ෂණය කළා. ඔහුගේ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙක් දිවිගලවා ගත්තා. පණිවිඩය ලැබුණා. ලංකාව සූදානම් වුණා. ප්‍රහාරයෙන් 569කට වැඩි පිරිසක් මිය ගිය නමුත් එම අනතුරු හැඟවීම නිසා දහස් ගණනකගේ දිවිගලවා ගත්තා. මේ නිසා බර්චෝල් ලංකාවේ ගැලවුම්කරු නැත්නම් සර්වයිවර් ඔෆ් සිලෝන් ලෙස හඳුන්වන්න පටන් ගත්තා. කැනේඩියානු රජය ඔහුට ගරු කිරීම සඳහා ටොරොන්ටෝ නුවර ප්‍රතිමාවක් ඉදිකොට තිබෙනවා.